ටික අස් කරලා එන්නේ මගේ ලිප්ස්ටික් ටික. Hi, welcome back to my channel. කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? අද ළමයි ඔයාලා බලනවා ඇති මං ඇයි අද මේ විදියට මගේ වීඩියෝ එක පටන් ගන්න කියලා. අද මං කරන වීඩියෝ එක most requested වීඩියෝ එකක්. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මගේ ඩ්‍රෙසින් ටේබල් එක. මොකද මම දාන ගොඩාක් වීඩියෝස් වල ගොඩක් අය කමෙන්ට් කරනවා මගේ ඩ්‍රෙසින් ටේබල් එක පෙන්නන්න, අයිටම්ස් පෙන්නන්න, මම යූස් කරන දේවල් පෙන්නන්න කියලා. මම ඉස්සෙල්ම සෝරි කියනවා මට මේ වීඩියෝ එක ගේන්න පරක්කුණෙක් ගැන. අද මං හිතුවා ඒක කරන්න. මම මගේ ඩ්‍රෙසින් ටේබල් එක අස් කරනවා ළමයි. මේ අස් කරන ගමන් ඉන්නේ ඔයාලට පේනවාද ඒක මෙස් එකක් වගේ. මේ බලන්න ඇඳෙත් බඩු තියෙනවා. මම බාගෙට අස් කරන ගමන් තමයි මේක කරන්න හිතුවේ. මම දැන් අස් කරන ගමන් ඉන්නේ. ඉතින් මම හිතුවා මේක අස් කරන ගමන්ම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඒකට ඔයාලට හැමදේම පෙන්වන්න පුළුවන් නේ. මගේ කොණ්ඩෙත් තව ළමයි මම අද කොණ්ඩේ එහෙම ලොකුවට පීරලා වීඩියෝ එකට එහෙම ලෑස්තුනේ නෑ. අස් කරන ගමන්ම එකපාරට හිතුණා. ඉතින් මම ඒ නිසා තමයි මේක කරන්න හිතුවේ. ලස්සනට අස් කරාට පස්සේ අන්තිමට ෆයිනල් ලුක් එකක් පෙන්නන්නම් කොයි වගේද කියලා. අපි එහෙනම් වීඩියෝ එකට යන්. ඩ්‍රෙසින් ටේබල් එක මාසෙට සැරයක් වගේ මේ විදිහට අස් කරනවා. මොකද අපි කොහේ හරි යන්න ලෑස්ති වෙනකොට එහෙම පොඩක් හදිස්සියෙදි බඩු එහා මෙහා වෙනවා. මගේ අතින්වත් මේ හැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම මාසෙට සැරයක් වගේ මේ විදිහට හොඳට මගේ ඩ්‍රෙසින් ටේබල් එක අස් කරනවා. ඉතින් අද ඒ දවසක් මම ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ බඩු ටිකක් දැම්මා. මේක ඔක්කොම බඩු ටික ඇඳට දාලා මෙතන ක්ලීන් කරන්න ඕනේ. මොකද මේක වයිට් ටේබල් එකක් නිසා මෙන්න මේක මම කොලයක් දානවා මේ බඩු තියන්න කලින්. මොකද ඒක ගොඩාක් මේ දූවිලි එහෙම වැඩින මේකප් එහෙම වදින නිසා. දැන් මේ කොලේ අයින් කරන්න ඕනේ. ඉතින් අද මම ඒකට වෙන ක්ලෝත් එකක් දාන්න තමයි කල්පනා කරේ. ඉතින් අපි බලමු මේ ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි අස් කරමු ළමයි. ඔයාලට පේනවා ඇති හැම තැනම බඩෝ. මේ මෙතන තියෙනවා පෙන්සිල්ස්. ඒ වගේම මේකේ තියෙනවා බ්‍රෂර්ස්, මේකේ තියෙනවා ලිප්ස්ටික්. ඒ ඔක්කොම අපි ඉස්සෙල්ලාම මේ ඔක්කොම ඇඳට දාලා මේකේ තියෙන බඩු ටික පිහදාලා එකින් එක ඩ්‍රෙසින් ටේබල් එකට දානකොට මම ඔයාලට පෙන්නන්නම් මේ ටික කොහොමද වෙන්නේ කියලා. අපි ඩ්‍රෝ එක අස් කරලා බලමු. ඒකෙත් මොනවද තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මගේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ මෙන්න මේ වගේ ඕර්නමන්ට්ස් ටිකක් තියලා තියෙනවා මම ලස්සනට. ඒ වගේම මෙතන ලස්සන මල් වැලක් තියෙනවා. මගේ මේකප් පවුච් එක මේක තමයි මම කොහේ හරි යනකොට මගේ බඩු දාගෙන යන්නේ. මේකත් මෙස් වෙලා තියෙන මේකත් අස් කරමු. අපි ඉස්සෙල්ලාම ඇඳට මේ බඩු ටික දාගමු. තමයි මම මේක මගේ ලිප්ස්ටික් දාගෙන ඉන්න රැක් එක. ඒක හෙනට දූවිලි ළමයි ඒකේ. මේක මාසයක්වත් නැහැ ළමයි අස් කරලා. ඒ වුණාට පුදුම විදියට දූවිලි හැඩි වෙන්නේ. එහෙම තමයි ඉතින් කමන්නේ.
හරි මේ තියෙන්නේ ක්ලීන් කරගත්ත මගේ ඩ්‍රෙසින් ටේබල් එක. මම ඒකට මෙන්න මේ ක්ලොත් එක දැම්මා. ඒකට කලර් එකත් මැච් වෙනවා. නැත්තම් දූවිලි ගෑවෙන නිසා. මේ අපි දැන් ඩ්‍රෝ එක අස් කරමු. අපි බලමු මේකේ තියෙන දේවල් මොනවාද කියලා. මම ඒකේ තියෙන මොනවාද කියලාත් පෙන්නන්න. ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ බඩු ඔක්කොම වලට පේනවා ඇති මේකේ තියෙන බඩු ගොඩ ටික තමයි තියෙන්නේ. අපි බලමු මේ ටික අස් කරලා කොහොමද තියෙන්නේ කියලා. හරි අපි මේකේ තියෙන දේවල් අස් කරගමු. ඒක තමයි මම කියන්නේ මගේ ජුවලරි දාන පවුච් එක. මම කොහරි යනකොට මම මේකේ දාගෙන යන්න ලේසිනේ. මේකේ තියෙනවා ඉයරින්ග්ස් වගේක්. ඒ වගේම hair ties මුද්දක් ඒ වගේ මේ දේවල් මේකේ දාගෙන යන්න ලේසි. ඉතින් මම කොහේ ට්‍රැවල් කරනකොට මේකේ තමයි මගේ ජුවලරි දාගෙන යන්නේ. මේකේ තියෙන්නේ චූටි චූටි hair ties වගේ. පෙන්නන්නේ hair ties තියාගෙන ඉන්නවා මම. hair clips මේකේ තියෙන්නේ කාසි වගේක්. මගේ powder එක මේකේ තියෙනවා මේ පොඩි පූල් බෑන්ඩ් වගේක්. මම මේ ටික ඔක්කොම උඩ අරගෙන අස් කරනකොට ඔයාලට එකින් එක පෙන්නන්නම් මොනවාද මේකේ තියෙන්නේ කියලා. මේකේ තියෙනවා මගේ ඉයරින්ග්ස් වගේ. මේ ඔක්කොම ග්ලාස් ඉයරින්ග්ස් ළමයි. මේක මම ඉන්දියාවලින් ගත්තේ. තියෙන්නේ මගේ අයි ෂැඩෝ පැලට් එක. මෙතන තියෙන්නේ මගේ අයි ෂැඩෝස් ටික. මම මේවා එකින් එක ඔයාලට පෙන්නන්නම්. මේ තමයි මගේ අයි ෂැඩෝස් ටික. ඩ්‍රෝ එක මේ පිහදාලා ඒක ඇතුළට ටිෂුස් දැම්මා. දැන් අපිට තියෙන්නේ මේක ඇතුළට බඩු ටික දාන්න. හරි ඩ්‍රෝ එකට ඉස්සරින්ම යන අයිටම් එක තමයි මේ තියෙන්නේ. මේ බොක්ස් එකේ තියෙන ළමයි මගේ ජුවලරි. ජුවලරි කියන්නේ වෙඩින්ග්ස් වලට වගේ යනකොට දාන ඒවා තමයි මේකේ තියෙන්නේ. මම මේ ඔක්කොම එකක දාගෙන ඉන්නේ. එතකොට අපිට හොයාගන්න ලේසිනේ. ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා ඉයරින්ග්ස් ඒ වගේ ඉයරින්ග්ස්. එතකොට මේ වගේ ඉයරින්ග්ස් තියෙනවා. සාරි වලට දානීම තමයි මේකේ ගොඩක්ම තියෙන්නේ. මොකද මේක හැමතිස්සෙම පාවිච්චි වෙන එකක් නෙමෙයි නිසා මම මේ වගේ එක බොක්ස් එකක ඔක්කොම දාගෙන තියලා තියෙනවා අවශ්‍ය වෙද්දි ගන්න. එන්නේ hair accessories වගේ කොණ්ඩේට ගහන ඒවා. මේකේ තියෙන්නේ ඒ වගේ ඉයරින්ග්ස්. මම මේ වගේ ඒවා දාන්න මාරු විදියට ආසයි. ගර්ල්ස්ලා නම් කොහොමත් ආසයි මේ වගේ ඉයරින්ග්ස් මේ සාරි වලට දාන්න හරිම ආසයි. ඒ වගේම එකක් තමයි මේකත් මාරු විදියට මම ආසයි. කළු එකක්. මේ ඒක එකක්. ඒතකොට මේ වගේ කුඩු කරාබු ඒ වගේ මේ තියෙන්නේ මම මේවා හරිම ආසයි දාන්න. ඉතින් මම ඒවා මේ විදිහට තියාගෙන ඉන්නවා. තව තියෙනවා මෙන්න මේ ඉයරින්ග්ස් දෙක. මේ දෙකටත් මම හරිම ආසයි. මේ හරිම ලස්සනයි මේ දෙක. මේ දෙකත් ඒ වගේම පින්ක් දෙකකුත් තියෙනවා. මේක මම ගත්තේ මේකත් ගත්තේ වෙඩින් එකකට දාන්නම තමයි. ඉතින් කරාබු තමයි මාල නම් මම ගොඩක්ම දාන අඩු ඉල්ස් එකේ තිබ්බේ ඒ දේවල් තමයි මගේ ජුවලරි ටික. මේ විදිහට අස්සටම දාලා තියෙනවා ඕන වෙද්දි ගන්න.
මම දැන් ඔයාලට පෙන්නන්නම් මගේ අයි ෂැඩෝ පැලට් ටික. මේ ටික තමයි මගේ අයි ෂැඩෝ පැලට් ටික. මේ ටික යූස් වෙන්නේ ළමයි ඔය වෙඩින් පාටි ඒ වගේ ෆන්ක්ෂන් තියෙන වෙලාවට විතරයි. ඒකයි මම මේ ටික ඔක්කොම ඩ්‍රෝ එකේ දාලා තියෙන්නේ. එකක් තියාගෙන ඉන්නම් මම normally යූස් කරන අයි ෂැඩෝ පැලට් එක. ඒක මම ඩ්‍රෙසින් ටේබල් එකේ උඩ තියන් ඉන්නවා. මේ ටික තමයි මම කොයි හරි යන්න ලෑස්ති වෙනකොට යූස් කරන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒවා. මේක මට මගේ අයියා රටේ ඉඳන් එනකොට ගෙනාපු එකක්. මේක මාට ඇලපෙන්නනම් මේක ටිකක් පරණයි. ඒ වගේම මේක දැන් ගොඩක් යූස් වෙනවා. යූස් වෙන්නේ නැහැ. මේකේ ගොඩක් කලර්ස් උත් ඉවරයි. මේ තියෙන්නේ ඒ අයි ෂැඩෝ පැලට් එක. ඔයාලට පේනවා ඇති මේක ගොඩක් ඉවරයි. සමහර කලර්ස් නම් යූස් වෙලාමත් නැහැ. මේක මෙහෙම අරින්න පුළුවන්. මෙන්න මෙහෙම අරින්න පුළුවන්. මේකේ තියෙනවා පොඩි පැලට් එකක්. මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ පැලට් එක. මේකට අපිට මේ කොහේ හරි යන්න යද්දි අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ඒව ගලවන්න පුළුවන්. ඔයාලට එකක් ගලවලා පෙන්නන්න. මේ වගේ ගලවලා අපිට ඕන කියන්නේ ෂේඩ් එකක් මේකට දාගෙන මෙහෙම කැමති ඒවා යූස් වෙන තුනක් දාගෙන කොහේ හරි බෑග් එකේ එහෙම දාගෙන යන්න පුළුවන්. ලේසි ගෙනියන්න. මම මේක කාලයක් යූස් කරා. දැන් නම් මේකේ කලර්ස් ගොඩක් ගානවා අඩුයි. ඒක තමයි ඒ ෆස්ට් එක. ඒකත් අස්සටම දානවා. මොකද හැමතිස්සෙම යූස් වෙන්නේ නැති නිසා. ඊළඟට තියෙනවා මේක Revolution එකක්. ෂැඩෝ පැලට් එක මම යූස් කරනවා. මගේ වීඩියෝස් වල ඔයාලා දැකලා ඇති. මේ තියෙන්නේ ඒ පැලට් එක. මම ගොඩක් වෙලාට යූස් කරනවා normal මේ වෙඩින්ස් වලට පාටි වලට යනකොට වගේ මම මේක යූස් කරනවා. ඒ එකක්. ඒකත් පස්සේ දැම්මා. හරි. මේක ළමයි මේක අයි ෂැඩෝ එකක් නෙමෙයි. මේක මේ ඔයාලට පෙන්නන්න මේක ෆේස් පේන්ටින් දන්නවා නේද? අන්න ඒකක් මේක. මම මේක එක කලර් එකක් යූස් කරලා තියෙනවා. ඒකේ මේ බොක්ස් එක මාර ලස්සනයි. මම මේකේ රෙඩ් එක විතරයි යූස් කරලා තියෙන්නේ. අයි ෂැඩෝ වලටත් යූස් කරන්න පුළුවන්. හැබැයි මේක මට යූස් වෙන්නෙම නැති තරම් ළමයි. මේක බොක්ස් එකටම දාලා තියාගෙන ඉන්නවා. ඊළඟට මේක ප්‍රෝ ආටිස් එකක්. මේක බලමු. ඉන්නේ ඒක. මේක තියෙන්නේ මූණ කොන්ටෝ කරන්න ළමයි. මේ ෂේඩ්ස් ටිකම තියෙන්නේ මූණේ අර ෂේප් එක හදාගන්න මූණේ ඔයාලට දන්නවා ඇතිනේ මම කියද්දි ෂේප් හදන්න. මේ ටික හයිලයිටර්ස් ටික. මේ ටික කොන්ටෝ එක. ඒකත් ගොඩාක් පාවිච්චි වෙන්නේ නැහැ. මොකද මම එහෙම ලොකුවට කොන්ටෝ කරන්නෙත් නැහැ මූණ. සිම්පල් මේකක්ම දාන්න නිසා වැඩි යූස් වෙන්නේ නැහැ. ඉතින් කියලා තියෙනවා හදිස්සියකට උමනා වුණොත් කියලා. නැත්නම් ඒකේ උඩ චුට්ටක් හීරිලා. මේක කිකෝ මිලානෝ එකක්. මේ බ්‍රෑන්ඩ් එක මාරම හොඳයි. හොඳ මේකප් බ්‍රෑන්ඩ් එකක් මේක. ඩාර්ක් ෂේඩ්ස්. අයි මේකප් කරද්දී අර කෝනර්ස් එහෙම ඩාර්ක් කරන්න, ස්මෝකි අයිස් එහෙම කරන්න ෂැඩෝ පැලට් එක යූස් කරන්න පුළුවන්. මේක ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක මේකප් එකක්. අයි ෂැඩෝ පැලට් එකක්. ඒකත් මම තියන් ඉන්නවා. ඉතින් ওই ටික තමයි ළමයි මගේ අයි ෂැඩෝ පැලට්ස් ටික. මම අනිත් එක පෙන්නන්න නම් දැකලා ඇති. මෙන්න මේක. මේක හුඩා බියුටි අයි ෂැඩෝ පැලට් එකක්. නියුඩ් අයි ෂැඩෝ පැලට් එකක්. අන්ටමත් ගොඩාක් යූස් වෙලා තියෙනවා කියලා වල පේනවා ඇති. ඩේ ටු ඩේ යූස් කරන අයි ෂැඩෝ පැලට් එකක් කිව්වොත් හරි. මම normally ආසයි. ඒ කියන්නේ ෆන්ක්ෂන් නැතුවත් මම එළියට යනකොට මම ආසයි මේ වගේ නිකන් එක කලර් එකක් අයි ෂැඩෝ ගාගෙන යන්න. ඉතින් මේ වලට පේනද මේ පින්ක් මේ පින්ක් එක මේ ඔරෙන්ජ් එක මේ බ්‍රවුන් එක තමයි ගොඩක්ම යූස් වෙලා තියෙන්නේ. මේ ටික මම ගානවා normally එළියට යද්දිත්. ඒක ඉතින් මම මේක මගේ ඩ්‍රෙසින් ටේබල් එකට තියන් ඉන්නේ. මට හැම වෙලෙම යූස් වෙන නිසා මේක ඇතුළට දාන්නේ නැහැ මම. ඉතුරු ඒවා ටික මේකේ තියෙන ළමයි මගේ hair bows වගේක්. ස්ක්‍රන්චීස් එතකොට මේ වගේ hair bows ඒ වගේ හැම මේ black එකකුත් තියෙනවා. ඒ වගේ ගොඩාක් ඒවා මම මේකේ දාගෙන ඉන්නවා.
අවශ්‍ය වෙද්දි ගන්න. ඒ ටිකත් මේ විදිහටම දාලා ඇතුලෙන් තියාගන්නවා. මේකේ තියෙන්නේ මගේ මේකප් ස්පොන්ජස්, පවුඩර් බ්‍රෂ්, ඒ වගේම පවුඩර් පෆ් ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. මේ ටික යූස් කරන්නේ නැහැ. මම යූස් කරන එක වෙනම එකක් දාමගේ මේකප් පවුච් එකේ දාන් ඉන්නවා. මේ ටික එක්ස්ට්‍රා තියෙන ටික. ඒකත් මේ විදිහටම මේක ඇතුළට දානවා. මේ වගේම මගේ හෙයාර් ක්ලිප්ස් ටික. මගේ හෙයාර් ක්ලිප්ස් ටිකත් මේ විදිහට මේකේ තියෙන්නේ මේකෙන්ද කටු ළමයි අර මොන්ඩේ හෙයාර් ස්ටයිල් දාන කටු තියෙනන් ඒවා තමයි මේකට දාගෙන තියාගෙන ඉන්නේ. මම කිව්වේ මේක මම ඉන්දියාව වලින් ගත්තේ. ලස්සන කරාබ් වගේක් තියෙන්නේ. මේ ඔක්කොම ග්ලාස් ළමයි. වීදුරු කරාබු. මේ එක එක පාටින් තියෙනවා. මේ ලයිට් බ්ලූ, green, yellow. එකක් මේ විදිහට තියෙනවා. මෙතන තියෙන්නේ මොනවද කියලාත් මතක නැහැ. මේකේ තියෙනවා මගේ පොට්ටු. ඒ කියන්නේ මං සාරි ඒ වගේ මාඳිනකොට යූස් කරන පොට්ටු. ඉතින් මගේ පොට්ටු පොත කරාබු. ඒක තමයි මම දාන්නේ. ඒ ඔක්කොම මේකේ දාගෙන තමයි තියෙන්නේ. ඒකට තියෙනවා මගේ මේකෙත් කරාබු වගේක්. මම මේ එදිනෙදා දාන ඒවා ටික මම මෙහෙම දාලා තියෙනවා. මම මේවා ලේසියෙන් ගන්න විතර මේ වගේ එකක මෙතනින් දාලා තියෙනවා. මට යූස්ෆුල් වෙන නිසා. ළමයි මේ ටික තමයි ඩ්‍රෝ එකට දැම්මේ. ඩ්‍රෙසින් ටේබල් එකේ උඩ තියෙන ඒවාත් ගොඩක් ඒවා මේකට යන්න ඕනේ. ඒක අස් කරද්දි මේකට බලන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි ඩ්‍රෙසින් ටේබල් එකේ ඩ්‍රෝ එකේ තියෙන්නේ. ඒක ඩන්. අපි දැන් යමු ඩ්‍රෙසින් ටේබල් එකේ උඩ තියෙන දේවල් අස් කරන්න. හරි දැන් මට තියෙන්නේ මේ ටික අස් කරන්න. අපි මේ ටිකත් අස් කරගමු. ඉන්නේ මගේ ලිප්ස්ටික් ටික. මම ගොඩාක් වෙලාට යූස් කරන ඒවා ටික. මෙතන පර්ෆියුම් වගේකුත් තියෙනවා. මේ ටික තමයි අපි දැන් මේ ටික arrange කරමු. ළමයි මගේ ලිප්ස්ටික් ටික තව ටිකක් තියෙනවා. මේ රැක් මේක මදි දාන්න. ළමයි මගේ බ්ලෂර්ස් ටික මේවා මේ මම එදිනෙදා යූස් කරන ඒවා ටික මේ ටිකත් අපි arrange කරමු.
කරලා ඉවරයි. මේ තියෙන්නේ ෆයිනල් லுක් එක. ඩ්‍රෙසින් ටේබල් එකේ ඔක්කොම අස් කරා. ලස්සනයිද කියන්න. මම ඔයාලට ලයිට් එක දාලා පෙන්නන්නම් මිරර් එකේ. එතකොට කොහොමද පේන්නේ කියලා. මේ විදිහට තමයි මගේ ටේබල් එකේ තියෙන අයිටම්ස් ටික මම පිළිවෙලට අස් කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. හරි මේ විදිහට තමයි අද මගේ ලොග් එක ඉවර වෙන්නේ. මම හිතනවා ඔයාලා මේ ලොග් එකට ආස වෙන්නේ නැති කියලා. ගර්ල් කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම ආස වෙනවා. මොකද දන්නවා මං වගේම හැම ගර්ල් කෙනෙක්ම ආසයි ලස්සනට ඉන්න. ඒ වගේම තමන්ගේ ඩ්‍රෙසින් ටේබල් එක ලස්සනට තියාගන්න ඕන ගර්ල් කෙනෙක් ආසයි. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. ඉතින් හැමදාමත් වගේ thank you so much. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට අපි ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමදාමත් වගේ ඔයාලට ගොඩාක් ආදරේ. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් අපි ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. See you soon in a new video. Thank you for watching. Bye guys.